හරි. ආයුබෝවන් පුතේ ඔයාලා හැමෝටම. එහෙනම් අපි අද සම්බන්ධ වෙන්නේ ඔයාලගේ ස්පීඩ් රිවිෂන් ප්‍රෝග්‍රෑම් එකට සමගාමීව අපි පවත්වාගෙන යන ඩේලි MCQ ප්‍රෝග්‍රෑම් එකේ ඔයාලට දීලා තියෙන 4වෙනි ප්‍රශ්න පත්‍රයට අදාළව ආන්සර් ඩිස්කෂන් එක කරමු. එතකොට නිරන්තරයෙන් වගේ නැත්නම් මම අදත් හැමදාම වීඩියෝ එකේ වගේ අදත් ඔයාලට මතක් කරනවා මේකත් එක්ක සම්බන්ධ වෙලා පුතේ මේක උපරිම ප්‍රයෝජනය ගන්න. ඔයාගේ විභාගෙට ලොකු අත්වැලක් වේවි. ඔයා මේකත් එක්ක සම්බන්ධ වෙලා මම මේ දෙන පේපර් එක විතරක් ඔයා නිකන් කරලා බලන්න එපා. දවසට විනාඩි 15ක් විතරනේ අපේ මේ ඩිස්කෂන් එක යන්නේ. එතකොට ඔයා මේක බස් එකේ යනකොට නිකන් ඉන්න වෙලාවක වගේ බලන්න. මොකද මේකේ අපි පිළිතුරු සාකච්ඡා කරන්නේ තියරි කරුණුත් ඔයාලට මතක් කරලා දෙන ගමන්. හරිද? ඒක නිසා නිකම්ම අපි උත්තරේ ගන්නෙ නැහැනේ. හරි. බලමු paper number 4 paper number 4 වලට අදාළව ප්‍රශ්න වලට උත්තර ටික කොහොමද ගන්නේ කියන්නේ. ඔයාලා කරලා ඇති මේ වෙනකොට මොකද මම හැමදාම group එකට මේක දාන හින්දා මම විශ්වාස කරනවා ඔයාලා මේකට පිළිතුරු මේ වෙනකොටත් හදාගෙන කියලා. එහෙනම් බලමු paper number 4 වලට අදාළව පිළිතුරු ටික සාකච්ඡා කරමු. පළවෙනි එක ආයතනයක මූල්‍ය කිනුම්කරණයේහි මූලික අරමුණ. පුතේ සාමාන්‍යයෙන් A level paper එකේ පළවෙනි ප්‍රශ්නේ බොහෝ වෙලාවට විශාල අවුරුදු ප්‍රමාණයක අහලා තියෙන්නේ මේ කියන ගිණුම්කරණයේ නැත්නම් මූල්‍ය ගිණුම්කරණයේ මූලික අරමුණ කියන එක සම්බන්ධයි. පුතේ ගිණුම්කරණයේ මූලික අරමුණ වෙන්නේ ව්‍යාපාරයක් ගැන ඇල්මක් දක්වන සෙට් එකක් වටේ ඉන්නවා. ඒ කියන්නේ ව්‍යාපාරය ගැන හොයලා බලන සෙට් එකක් ව්‍යාපාරයේ වටේ ඉන්නවා. මේ ව්‍යාපාරය ගැන හොයලා බලන එහෙම නැත්නම් මේ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ව්‍යාපාරය පිළිබඳව තීරණ ගන්න තමයි මෙයාලා ව්‍යාපාරය ගැන බලාගන්නේ. එතකොට මේ තීරණ ගන්න අවශ්‍ය කරන ආර්ථික තොරතුරු සපයන එක තමයි මේ ගිණුම්කරණයේ නැත්නම් මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වෙන්නේ. එතකොට අපි බලමු ඒ අරමුණ කියවෙන උත්තරයක් මේ පිළිතුරු ටිකේ තියෙනවද කියලා. පළවෙනි එක තීරණ ගැනීමට කළමනාකරුවන්ට තොරතුරු සැපයීම. පුතේ කළමනාකරුවෝ කියන්නේ කැමැති පාර්ශවයක් විතරයි. එයා ඉන්නේ ව්‍යාපාරයේ ඇතුලේ. හරිද? කළමනාකාරයටද තොරතුරු සපයන එක නෙමෙයි අපේ මූලික අරමුණ. එහෙනම් ඒක වැරදි. දෙවැනි එක ආදායම මත බදු අය කිරීම සඳහා රජයට තොරතුරු සැපයීම. නෑ. අපිට ඕන ඇල්මැති පාර්ශව ඔක්කොටම ව්‍යාපාරය පිළිබඳව තීරණ ගන්න අවශ්‍ය කරන තොරතුරු සපයන. එහෙනම් ඒකත් වැරදි. තුන්වෙනි එක මූල්‍ය ප්‍රකාශන ගිණුම් ප්‍රමිත වලට අනුකූල වීම අධීක්ෂණය කිරීමට තොරතුරු සැපයීම. එහෙම සීන් එකක් කිව්වනේ වැරදි. මූල්‍ය ප්‍රකාශනවල ප්‍රකාශනය පිළිබඳව මතයක් පළ කිරීම සඳහා විගණකවරුන්ට තොරතුරු සැපයීම. ඔයාලට පේනවා මේ හැම වෙලාවෙම යම්කිසි සුවිශේෂී කණ්ඩායමක් හයිලයිට් කරලා තමයි පුතේ පිළිතුර නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි අපේ මූලික අරමුණ වෙන්නේ මේ ඇල්මැති පාර්ශව ඔක්කොටම ව්‍යාපාරය පිළිබඳව තීරණ ගන්න තොරතුරු සපයන. අවසානයේ බලන්න ආයතනයක් පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීම. එහෙනම් ඒ උත්තරේ අපිට නිවැරදි පිළිතුර විදිහට බාර ගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ පිළිතුරු අංක කීයද? පිළිතුරු අංක 5. පළවෙනි ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ පිළිතුරු අංක 5. තියරි කරුණක්. දෙවැනි එක බලන්න ආයෝජකයන් ගිණුම් කරන තොරතුරු භාවිතා කරන්න. පුතේ ආයෝජකයෝ කියන්නේ කවුද? ආයෝජකයෝ කියන්නේ ව්‍යාපාර වලට මුදල් එහෙම නැත්නම් වත්කම් සපයන සෙට් එක. අයිතිකාරී ආයෝජකයෙක් තමයි අයිතිකාරයා. ආයෝජකයෝ කියන්නේ ව්‍යාපාර වලට අවශ්‍ය කරන සම්පත් යොදවන කට්ටිය. එතකොට මේ ව්‍යාපාර වලට අවශ්‍ය කරන සම්පත් එයාලා යොදවන්නේ එයාලා ගාව තියෙන පෞද්ගලික සම්පත්. එයාලා ජීවිත කාලයක් තිස්සේ මහන්සි වෙලා තමන් උපයගත්ත ධනය තමයි මේ ව්‍යාපාර වලට ආයෝජනය කරන්නේ. එතකොට
මේ ව්‍යාපාර වලට මෙයාලා ආයෝජනය කරලා බලාපොරොත්තු වෙනවා පුතේ ව්‍යාපාරයෙන් ලාභ වගේ දේවල් උපය ගන්න. එතකොට මේ ආයෝජකයෝ ව්‍යාපාරය පිළිබඳව හොයලා බලන්නේ නැත්නම් ගිණුම්කරණයෙන් එයාලට තොරතුරු ඕනි වෙන්නේ එක්ක ලාභය ගැන දැනගන්න එහෙම නැත්නම් ඉස්සරහට තව ආයෝජන කිරීම පිළිබඳව දැනගන්න. බලන්න හිම උත්තරයක් තියෙනවද කියලා. ජාතික ගිණුම් සැකසීමට ජාතික ගිණුම් සකසන්නේ ආයෝජකයෝ ඒක රටක් විසින් කරන දෙයක් මහ බැංකුව තමයි මේ ජාතික ගිණුම් පිළියෙල කරන්නේ. පුද්ගලික තීරණ ගැනීමට වැරදි කළමනාකරන තීරණ ගැනීමට කළමනාකරන තීරණ ගන්නේ කළමනාකාරයක් ඒකත් වැරදි. ආයෝජන සම්බන්ධ තීරණ ගැනීම ඔබුදේ. එයා ඉදිරියේදී මේ ව්‍යාපාරයට මුදල් ආයෝජනය කරනවද? එහෙම ආයෝජනය කරනවා නම් කොච්චර ප්‍රමාණයක් ආයෝජනය කරනවද? මේ ආයෝජනය කිරීම තුළින් එයාට මොන වගේ ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්ද? වගේ මේ කියන සියලුම අදහස් ගන්න මේ ආයෝජනය පිළිබඳ තීරණ කිරීම. නම් ආයෝජකයා ව්‍යාපාරය පිළිබඳව ඇල්මක් දක්වලා එයා බලාපොරොත්තු වෙන්නේ ආයෝජනය පිළිබඳව තීරණ ගන්න. එහෙනම් එයා ගිණුම් කරන තොරතුරු භාවිතා කරන්නේ එයාගේ ආයෝජනය ගැන තීරණ ගන්න. දැන් දෙවෙනි එකට අපිට උත්තරේ ගන්න පුළුවන් පිළිතුරු අංක 4. දෙවෙනි එකට උත්තරේ ගන්න පුළුවන් පිළිතුරු අංක 4. බලන්න තුන්වෙනි එක සමාගමක් විසින් ලබාගත් මස සඳහා උපජිත වූ පොලිය ගිණුම්ගත කිරීම. ඒක පුතේ සමාගමක් විසින් ලබාගත් ණය සඳහා උපජිත වූ පොලිය ගිණුම්ගත කිරීම. අපිට මේක දැන් සමාගමක් ණය ගන්නවා. සමාගමක් ණය ගන්නකොට පුතේ ඒ සමාගම ගත්ත ණය කාල සීමාව තුලදී මේ ණයට අදාළව පොලියක් ගෙවන්න ඕන. එතකොට සාමාන්‍යයෙන් අපි කාලච්ඡේදයට අදාළ ආදායම් වියදම් තමයි හඳුනගන්නේ. මේ පොලිය කියන්නේ ඕනම සමාගමකට ඕනම ව්‍යාපාරයකට ණයක් ගත්තොත් ඒ ණය සඳහා දරන්න වෙන වියදම. ඕනම ව්‍යාපාරයක් ණයක් ගත්තොත් ඒ ණය සඳහා දරන්න වෙන වියදම තමයි පොලිය කියලා කියන්නේ. එතකොට පොලිය කාලච්ඡේදයට අදාළ එක කාලච්ඡේදය තුල ගෙවුවේ නැති වුණාට අපි මේ පොලිය වියදමක් විදිහට හඳුනගන්න. පොලිය වියදමක් විදිහට හඳුනගන්න. වියදම් වැඩි වෙයි. කාලච්ඡේදයේ මේක ගෙවුවේ නැහැ පුතේ. හැබැයි මේ දවසින් පස්සේ හරි මොන හෝ යම් කිසි හෝ දිනයක මේ පොලිය ගෙවන්න ඕන. එතකොට අපි මේ පොලිය හඳුන ගන්නවා ගෙවිය යුතු පොලි වියදම් කියලා. ගෙවිය යුතු පොලි වියදම් වැඩි වෙනවා. මේ ගෙවිය යුතු පොලි වියදම් කියලා කියන්නේ වගකීමක්. පොලිය කියන්නේ වියදමක්. සමීකරණයට අනුව පුතේ වියදම් වැඩි වෙනවා නම් හිමිකම මොනවා වෙනවද? හිමිකම අඩු වෙනවා. එහෙනම් පුතේ හිමිකම අඩු වෙලා වගකීම් මොනවා වෙන්න ඕනද? වගකීම් වැඩි වෙන්න ඕන. බලන්න එහෙම පිළිතුරක් තියනවද කියලා. ඔව් පළවෙනි එක වැරදි. හිමිකම අඩු වෙන අතර වත්කම් වැඩි වෙයි. හිමිකම අඩු වෙනවා වත්කම් නෙමෙයි වැඩි වෙන්නේ වගකීම්. ඒක වැරදි. හිමිකම හා වත්කම් යන දෙකම වැඩි වෙයි. වැරදිනේ පුතේ වත්කම් බලපාන්නේ නෙමෙයි. ඊට පස්සේ හිමිකම අඩු වන අතර වගකීම් වැඩි වෙයි. හිමිකම අඩු වෙනවලු වගකීම් වැඩි වෙනවා. ඔව් හිමිකම අඩු වෙනවා වගකීම් වැඩි වෙනවා. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ ගන්න වෙන්නේ පිළිතුරු අංක 3. 3ට 3. බලන්න හතරවෙනි ප්‍රශ්නය. පහත සඳහන් තොරතුරු වලින් ප්‍රාර්ථනය හා වත්කම් වැඩි වන්නේ. පහත සඳහන් තොරතුරු ඇතුලෙන් ප්‍රාර්ථනයයි වත්කමයි වැඩි වෙන ගනුදෙනුව මොකක්ද කියලා අහනවා. පුතේ ප්‍රාර්ථනය කියලා කියන්නේ හිමිකමනේ. හිමිකම වැඩි වෙන්න පුළුවන් ගනුදෙනු වර්ග කීයක් වෙනවද? හිමිකමට බලපාන ගනුදෙනු වර්ග 4යි. ඒ 4න් හිමිකම වැඩි වෙන්න පුළුවන් ගනුදෙනු වර්ග 2යි තියෙන්නේ. හිමිකම වැඩි වෙන්න පුළුවන් ගනුදෙනු වර්ග 2යි තියෙන්නේ. එක්ක මේක ආදායමක් වෙන්න ඕන. එහෙම නැත්නම් අමතර ප්‍රාර්ථනයක් වෙන්න ඕන. එක්ක මේක ආදායමක් වෙන්න ඕන. එහෙම නැත්නම් මේක අමතර ප්‍රාර්ථනයක් වෙන්න ඕන.
හරිද? බලමු වත්කමුත් වැඩි වෙලා මේ හිමිකම වැඩි වෙන්න පුළුවන් විදිහ. පළවෙනි එක මුදල් ගෙවා භාණ්ඩ මිලදී ගැනීම. මුදල් ගෙවලා භාණ්ඩ මිලට ගන්නකොට මොකද වෙන්නේ? මුදල් ගෙවලා භාණ්ඩ මිලට ගන්නකොට ව්‍යාපාරයේ ලාච්චුවෙන් එළියට මුදල් යනවා. ඒ කියන්නේ අපි ගාව තියෙන සල්ලි මොනවා වෙනවද පුතේ? සල්ලි අඩු වෙනවා. මුදල් අඩු වෙලා ඒ වෙනුවට ව්‍යාපාරය තුළට මොනවද එන්නේ? තොග එනවා. මේ දෙකම අයිති වෙන්නේ මොනවටද? වත්කම් වලට. වත්කම් අඩු වෙලා වත්කම් වැඩි වෙනවා. එහෙනම් මේ උත්තරේ ගන්න පුළුවන්ද? මේ උත්තරේ ගන්න බෑ. ඊගාව එක හිමිකම හා ණයට භාණ්ඩ ගැනීම. ණයට භාණ්ඩ ගත්තොත් මොකද වෙන්නේ? ණයට භාණ්ඩ ගත්තොත් මම මේක නිකන් සමීකරණේ ලියා ගන්නම්. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. අපිට ඕන වත්කම් වැඩි වෙන්නයි හිමිකම වැඩි වෙන්න. පුතේ භාණ්ඩ ටිකක් ණයට ගත්තොත් ව්‍යාපාරය ඇතුළට තොග එනවා. ඒ කියන්නේ වත්කම් වැඩි වෙනවා. ණයට ගන්නකොට ණය වැඩි වෙනවා. වෙළඳ භාණ්ඩ ණයට ගන්නකොට ඇති වෙන ණය මොනවාද? වෙළඳ ගෙවිය යුතු දෑ. වෙළඳ ගෙවිය යුතු දෑ වැඩි වෙනවා. වෙළඳ ගෙවිය යුතු දෑ කියන්නේ වගකීම. එහෙනම් අපිට මේ උත්තරේ පිළිගන්න පුළුවන්ද? මේ උත්තරේ පිළිගන්න බෑ පුතේ. අපිට ඕන වත්කම් වැඩි වෙන්නයි. හිමිකම වැඩි වෙන්නයි. එහෙනම් මේ උත්තරේ වැරදි. ඊගාව එක තමාගේ පුද්ගලික පාවිච්චිය සඳහා අයිතිකරු ව්‍යාපාරයේ මුදල් ලබා ගැනීම. අයිතිකාරයාගේ පෞද්ගලික වැඩකට ව්‍යාපාරයේ ලාච්චුවේ තියෙන සල්ලි ටිකක් අරන් යනවා. එතකොට පුතේ ව්‍යාපාරයේ මුදල් ශේෂ අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කම් අඩු වෙනවා. ඒත් එක්කම අයිතිකාරයා ව්‍යාපාරයේ දේවල් අරගෙන යනකොට අයිතිකාරයට ව්‍යාපාරය ගැන තියෙන අයිතිය අඩු වෙනවා. හිමිකම අඩු වෙනවා. වැරදීනේ පුතේ. අපිට ඕන වත්කම් වැඩි වෙන්නයි හිමිකම වැඩි වෙන්නයි. එහෙනම් තුන්වෙනි උත්තරෙත් වැරදි. 4 බලන්න. අයිතිකරු අමතර ප්‍රාර්ථනීය යොදවන. අමතර ප්‍රාර්ථනීය විදිහට අපි හිතමු මොකක් හරි මුදල් හරි වෙන මොකක් හරි වත්කමක් යදෙව්වා කියලා. අපි හිතමු මුදල් යදෙව්වා කියලා. පුතේ මුදල් යොදවනකොට ව්‍යාපාරයේ මුදල් වැඩි වෙලා අයිතිකාරයට තියෙන අයිතිය වැඩි වෙනවා. මුදල් කියන්නේ වත්කම වැඩි වෙනවා. අයිතිකාරයට තියෙන අයිතිය හිමිකම වැඩි වෙනවා. අපිට වෙන්න ඕන මේකනේ පුතේ. එහෙනම් ඒක මේ උත්තරේ වුණා නේද? එහෙනම් මේ උත්තරේ තමයි බාර ගන්න වෙන්නේ. එහෙනම් ප්‍රශ්නාංක 4ට නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 4. ප්‍රශ්නාංක 4ට නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 4. අවසාන ප්‍රශ්නය බලන්න. නියම ප්‍රශ්නයක්. ආයතනයක් විසින් ලකුණු කළ මිල 6 ලක්ෂයක් වූ භාණ්ඩ 105ක වෙළඳ වට්ටමකට යටත්ව ණයට මිලදීගෙන පසුව 6,50,000කට අපිට මුදලට විකුණන ලදී. ණය හිමියන්ට කෙවිය යුතු මේ මුදල මේ දක්වා පියවා නොමැත. මේ ගනුදෙනුවේ සුද්ධ බලපෑම. වත්කම් වගකීම් හිමිකම් වලට වෙන බලපෑම නේ. එහෙනම් පුතේ මම මේක මකා ගන්න විදිහ තියා ගන්නවා. වත්කම් වගකීම් හිමිකම්. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. මකන්න උනා මේ කුණ. අපි අපවසරයක් ලියා ගමු. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. පුතේ මේ වගේ ගනුදෙනුවක් අපිට හම්බුනොත් අපි ඉස්සෙල්ලම කරන්න ඕන මෙතෙන්දී මේ කියන සිද්ධිය ඇතුලේ ගනුදෙනු දෙකක් තියෙනවා. එකක් තමයි භාණ්ඩ ණයට ගැනීම. අනිත් එක තමයි පුතේ මේ භාණ්ඩ නැවත විකිණීම. හරිද? එතකොට අපි බලමු මේක ගැනීම සහ විකිණීම ගිණුම් තියද්දී හැබැයි මේකේ බලන්න මේ භාණ්ඩ ටික අපි මිලට ගන්නකොට අපිට වට්ටමක් දීලා තියෙනවා. ඔයා දන්නවා ගිණුම්කරණයේ ප්‍රධාන වශයෙන් වට්ටම් දෙකක් තියෙනවා. එකක් තමයි වෙළඳ වට්ටම්, අනිත් එක මුදල් වට්ටම්. මෙතෙන්දී කියන්නේ වෙළඳ වට්ටමක් කියන්නේ. පුතේ යම්කිසි ගානක වෙළඳ වට්ටමක් තිබුණොත් ඔයා ඒ වෙළඳ වට්ටම ගිණුම් කරන ක්‍රියාවලියට ඇතුළත් කරන්න එපා. ඒ කියන්නේ
වෙළඳ වට්ටම ගිණුම් තියන්න එපා. කවදාවත්ම අපි වෙළඳ වට්ටම් ගිණුම් තියන්නේ නැහැ. හැබැයි වෙළඳ වට්ටමක් තිබුණොත් ඒ වෙළඳ වට්ටම අඩු කළාට පස්සේ වටිනාකම තමයි අපි ගිණුම් කරන්නේ පාවිච්චි කරන්නේ. මේ වෙළඳ වට්ටමක් කියලා කියන්නේ ඔයා මොකක් හරි භාණ්ඩයක් මිලට ගන්න ගිය අවස්ථාවක ඒ භාණ්ඩයේ ලකුණු කරලා තියෙන මිලෙන් අඩු කරන ප්‍රමාණය. සාමාන්‍යයෙන් ඔයා ඔය මේ පහුගිය සිංහල අලුත් අවුරුදු කාල සීමාව තුළදී මේක හොඳටම දකින්න ඇති. ඕනතරම් නිමි ඇඳුම් අලෙවි කරන ආයතනවල මේ කියන වට්ටම් දුන්නා. 110ක වෙළඳ වට්ටම් 120ක් ඕෆ් 120 ඩිස්කවුන්ට් 20% off ඔන්නෝම දාලා තිබුණේ. මේ කියන්නේ පුතේ ඒ භාණ්ඩයේ මිල රුපියල් 1000ක් විදියට ගහලා තියෙනවා නම් එයා 10%ක් අඩු කරලා දෙන්නේ. ඒ කියන්නේ අපි මේක ගෙවන්න ගන්න ඕන 900. හරිද? එතකොට මේ වගේ අවස්ථාවක් හම්බ වුණොත් අපි වෙළඳ වට්ටම අඩු කරලා තමයි අදාළ වටිනාකම හඳුනගන්නේ. එතකොට 6 ලක්ෂයක භාණ්ඩ 105ක වෙළඳ වට්ටමකට යටත්ව තමයි අපි ණයට අරන් තියෙන්නේ. ඒ කියන්නේ පුතේ අපි 6 ලක්ෂයට 105ක් හදලා බලමු. 6 ලක්ෂයට 105ක් 6000ක පහ 30000 30000ක් මෙයාලා අඩු කරලා තියෙනවා. එහෙනම් අපි මේ ටික අරන් තියෙන්නේ කීයටද? 570000. තොගයක් ණයට අරන් 570කට. එහෙනම් වත්කම් පැත්තේ 570ක් වැඩි වෙනවා තොග පුතේ. 570ක් වැඩි වෙනවා මොනවාද? තොගය 570කින් වැඩි වෙනවා. මේක ණයට ගන්න හින්දා වගකීම් 570කින් වැඩි වෙනවා වෙළඳ ගෙවිය යුතු දෑ කියලා. හරිද? මෙන්න ණයට ගැනීම මං ගිණුම් තිබ්බා. වට්ටම අඩු කරලා සුද්ධ වටිනාකම තමයි ගිණුම් තිබ්බේ. ඊට පස්සේ මෙයාලා කියනවා මේ තොගය 6,50,000කට අත්පිට මුදලට විකුණලා. මේ 570ම තොගය 650කට මුදලට විකුණලා පුතේ. එහෙනම් තොග අඩු වෙනවා 570කින්. මේ තොගේ ඒගොල්ලෝ අරගෙන ගිහිල්ලා ගත්ත මිනිස්සයා කීයකටද අරන් ගිහිල්ලා තියෙන්නේ? 650කට. එයා අපිට මුදල් දීලා. එහෙනම් ව්‍යාපාරයේ මුදල් වැඩි වෙනවා 650කින්. පුතේ 570 ටිකක් 650කට වික්කහම කීයක් ලාභයිද? ව්‍යාපාරයට 80000ක් ලාභ. එහෙනම් ඒ ලාභේ මම හිමිකමට එකතු කරනවා. විකුණුම් මත ලාභ. මෙන්න අදාළ ගනුදෙනුව මම සම්පූර්ණයෙන්ම ගිණුම් තියලා ඉවරයි. ණය හිමියන්ට ගෙවන්න ඕන ගාන එයාන් තාම ගෙවලා නැන්දු. එහෙනම් ඒක අපි මුකුත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ණය හිමිය හැමම තියන්න. අපි සුද්ධ ප්‍රතිඵලයේ ගමු. ධන 570යි ඍණ 570යි ධන 650යි. ඒ කියන්නේ වත්කම් කීයකින් වැඩි වෙනවද? 6,50,000කින් වැඩි වෙනවා. වත්කම් 6,50,000කින් වැඩි වෙනවා. වගකීම් වලට වෙනසක් නැහැ. වගකීම් 570කින් නැත්නම් 5,70,000කින් වැඩි වෙනවා. හිමිකම 80000කින් වැඩි වෙනවා. සුද්ධ ප්‍රතිඵලය. ඔයාලට මේ වගේ ගනුදෙනු කීපයක් දීලා සුද්ධ ප්‍රතිඵලය ගන්නවොත් ඔයා මෙහෙම බය නැතුව ලියාගෙන පහලට එකතු කරලා සුද්ධ ප්‍රතිඵලය ගන්න. එතකොට බලන්න මේ වගේ පිළිතුරක් තියෙනවද කියලා. වත්කම් 650කින් වැඩි වෙනවා. පිළිතුරු අංක 4 සහ 5 දෙකේම තියෙනවා එහෙම. වගකීම් 570කින් වැඩි වෙනවා. පිළිතුරු අංක 4 තියෙන්නේ. හිමිකම 80කින් වැඩි වෙනවා. එහෙනම් පිළිතුරු අංක 4 තමයි ගන්න වෙන්නේ 5 වෙනි ප්‍රශ්නෙට උත්තරේ විදිහට. හරි. එහෙනම් මේ තියෙන්නේ පේපර් නම්බර් 4 වලට අදාළව පිළිතුරු ටික. එතකොට පුතේ මේක බලලා ඔයාගේ දැනුමට යමක් එකතු කරගෙන විභාගෙදී ලකුණක් හරි ඔයා වැඩි කර ගන්නවා නම් ඒක මට ලොකු සතුටක්. මේ කරන වැඩේ උපරිම ප්‍රයෝජනයක් ගන්න. එහෙනම් පුතේ හෙට අපි හම්බෙමු පේපර් නම්බර් 5 වලට අදාළව පේපර් ඩිස්කෂන් එකත් එක්ක. හරි? හරි එහෙනම් අයිබෝන්.